Hello guys, ඉතින් අද අපි සිමියුලේෂන් ගේම් එකක් තමයි ප්ලේ කරන්නේ. ඉතින් මේ ගේම් එක ගත්තාම මේ ගේම් එකට කරන්න තියෙන්නේ මෙන්න මේ my hotel කියන මෙන්න මේ hotel එක වැඩි දියුණු කරන එක. ඒකට අවශ්‍ය වෙන මේ product rooms වලට අවශ්‍ය වෙන ඒවල් අපිට ගන්න buy කරලා ගේම් එක ප්ලේ කරගෙන යන්න තමයි වෙන්නේ. ඉතින් ගේම් එක ගැන වැඩි විස්තරයක් කරන්න යන්නේ නැහැ. ගේම් එක ඉතින් සිමියුලේෂන් ගේම් එකක්. මේක App Store එකේ තියෙන ගේම් එකේ නම වෙන්නේ My Hotel Simulator 3D ගේම් එක. ඉතින් අපි ප්ලේ කරලා බලමු. ඉතින් මේකේ මේ $33ක් ගන්න. ඒත් අපිට මෙතන ලාභයක් පෙන්වන්නේ. දැන් තමයි guys ලාභයක් පෙන්වන්නේ. විකඩල් 400ක් තියෙනවා. අපි උඩරිම මැක්ස් දාලා තියෙන ඉතින් මේ කාමරේ හිස් කාමරයක්. මේක තාම මොකුත් අපි බඩු ගෙනල්ලා නැහැ. ඉතින් මං හිතන්නේ අපි අර බිස්නස් කරන ගමන් මේ කාමරෙත් අර එහා පැත්තේ කාමරේ වගේම හදන්න ඕනේද මේක ඇතුළට මෙහි දැම්මොත්. ඉතින් guys කටහඬ ගැන හිතන්න එපා. මේ ටිකේ හිතලා වැඩි guys. ඔකේ බැරි කරන්න. ඉතින් අපිට මේ ලැප්ටොප් එක යූස් කරන්න කියලා තියෙනවා මේ new product වලට. අපි මේකට දාන්න. එතකොට හරිය අඩු වෙනවා එතකොට. මොකක්ද ඒක? අයියෝ මේ ඩොලර්ස් කියලා වෙන්නනවා අනිත් එක. ඒකට අර මම හිතුවේ අපිට එන ලාභයක් කර මොකක් හරි එන්න සීන් එකක් ඇත්ත කියලා. එතනින් මං ගාව 100ක් තිබ්බ දැන් 85ක් වෙනකන් ඒක අඩු වෙලා ගයිස්. මේ චෙක් අවුට් එක. එතන යක් කැෂියර් එකේ සීන් එක තියෙනවා. එතනට අපි යන්න ඕනි ඕඩර් කරන්න. ඉතින් අපේ ප්‍රොඩක්ට් අඩු වෙද්දී අපි නිතරම මෙතන What the could do so you want him to do you so much you voy a la playa había subido la marea. වාට්ටා ගන්න ඕනේ මේ බීම වර්ග, ඊට පස්සේ මේ චිප්ස් වර්ග, ආමන්ඩ් වර්ග, මේ චොකලට් වර්ග. ඉතින් මේකට එන ගෙස්ලා හැමෝටම එතනින් සෙල් කරන්න මේ ප්‍රොඩක්ට් ටික අපි ඉවරන සැරයක් ගානේ තියාගන්න ඕනේ. තව සල්ලියක් නැහැ වගේ අපි අතේ රේෂන්ස් තියෙනවා. ඉතින් මේ වගේ තමයි ඩෙකරේෂන් දීලා තියෙන්නේ. මෙතනින් මේ අපි ඉස්සරහට ගේම් එක ප්ලේ කරගෙන යනකොට තමයි මෙන්න මේ අලු පාට අයිටම්ස් ටික අන්ලොක් වෙන්නේ. මෙතන අපිට දීලා තියෙන්නේ පුටු ගන්න පුළුවන්, ටේබල් ගන්න පුළුවන්, සයිඩ් ටේබල් ගන්න පුළුවන්. අපි එහා කාමරේට බඩු ටිකක් දාලා ඉන්නේ නේද? මුලින් ගම් ප්ලාන්ට් එක. ඊට පික්චර් එකක්. ගයි මෙට්ටයක් නැද්ද ගයිස්? මෙට්ටයක් තියෙනවා. හරි ගයිස් දැනට ඒ ටික ඇති. ඉතින් අපි ගාව 83යි ඉතුරුනේ. අයනුත් 80 ගණයි ගියේ. කොක්කා කෝලා ත්‍රෝ කරා. ප්ලේස් කරන්න තියෙන්නේ. මේක තමයි ගබේජ්. කවුද අප්පා ඩෙලිවරි කරලා තියෙන්නේ? මේ මොකද්ද? ඔපන් කරලා බලන්න. කස්සාවා චිප්ස්. ඉතින් මේ කස්සාව කියලා ගියම පුරුවට ත්‍රෝවන. මෙතන තියෙනවා බයිලා චොක්කලට්.
chocolate. Amen. මේ පෙට්ටිය ටික අල්ලපු. ඕපන් කරමු. චොක්ලට්. ලොකු පෙට්ටිය තියෙන්නේ පොඩි දේවල්. තවත් ඩෙලිවරි එනවා guys. ඉස්සෙල්ලා අපි මේකේ ප්‍රයිස් එක හදලා ඉන්න. මේ ප්‍රොෆිට් එක යටින් පෙන්වන්නේ. අපිට ඉතින් ශත ගානක ප්‍රොෆිට් එකක් තිබිලා වැඩක් තියෙද? ඩොලර් එකකව ප්‍රොෆිට් එකක් ගම්මු නේද guys? ඊට වඩා දෙන්නේ නැද්ද? ඩොලර් 1.60ක ප්‍රොෆිට් 1.68ක ප්‍රොෆිට් එකක් තියෙනවා. මාකට් ප්‍රයිස් එක කීයද? මාකට් ප්‍රයිස් අපි මාකට් ප්‍රයිස් එක ඉක්මවල යන්න හොඳ නැහැ නේද? මාකට් ප්‍රයිස් එක 2.4යි. හෝලි මොලි. දෙකයි හතරනේ මාකට් ප්‍රයිස් එක. එතකොට අපි දෙකකට දෙමු නේද? ඔකේ කරමු. මට මේ එන්ඩේ එකමයි වෙන්නේ. ඒකට මේකේ මාකට් ප්‍රයිස් එක 2.87යි. ඒකට අපි දෙකයි 87යි අපි දෙමු 2.80ට. ඉතින් මේක 4යි ඒකට දෙන්න අපි 3.89 ඩොලර් එකක එකක් ඇති. මේකට 1.61යි දෙන්නේ. මාකට් ප්‍රයිස් එක 2.87යි. අපි දෙමු දෙකට නෑ 2.80ට. හරි නේද guys? හරි. එතකොට මේක දිමු ගෙදෙන්ට. ඉතින් guys මෙතන කියනවා අපිට මේ ක්ලෝස් බැජ් එක ඕපන් කරන්න කියලා. ඉතින් එහෙම ඕපන් කරොත් එහෙම අපි මෙතන අන්තිමට ඉස්සෙල්ලා මේ බඩු ටික අපි දාලා මේ කාමරෙත් හදාගන්න ඕනේ. මේක කියන විදිහටම කරන්න බෑ. ඊට පස්සේ කස්ටමර්ස්ලා දෙන්නෙක් ආවොත් එහෙනම් මන්නේ මේ කඩේ අසරණ වෙන්නේ. අම්මට සිරි. තියෙන්නේ නෑ. හරි. හරි. ඉතින් මම හිතනවා මෙතෙන්ට මේ බෙඩ් එක ගැලපෙනවා කියලා. මේක තාම සෙන්සිටිවිටි වැඩි. ඒ වල ස්කූටි උත් තියෙනවා. ඉතින් මේ මොකද්ද? මේ දොරක්ද? good.
තුවම එන්න පින්තූරයක් තියෙනවා. ආ පින්තූරනේ ජනෙල් නෙමෙයි. මේ මේ පිටරද. ඉතින් මම හිතන්නේ මේ 783ට මම හිතන්නේ නෑ මේක වොෂ්රූම් එකට නම් බඩු ගෙන්න පුළුවන් වෙයි කියලා. ඉතින් අපි බලමු ඒ ව්‍යාපාර මේ දොර නම් හරියම කවුද දන්නේ බාසිටි. හරි බෝරින් බෑග්ග්‍රවුන්ඩ් මියුසික් එකකුත් නෑ. ඉතින් මේක තමයි චෙක් අවුට් කරන තැන. මගේ බිස්නස් එක කරන්නේ මම මෙතන. ඉතින් දැන් ඔක්කොම හරි වගේ. මේකේ තරු පහන එක තරුවයි තියෙන්නේ. මෙතන කාමරේ දොර වැහුවා. ඊපස්සේ හරි. ඉතින් දැන් ඕපන් කරන්න තමයි තියන්නේ ෂොප් එක. සෝරි ෂොප් එක නෙවෙයි හොටෙල් එක. අවුලක් නෑ. මෙතනත් හරි. මෙතනත් හරි. හරි ගයිස් දැන් ඉතින් එන්ඩේ කරලා අපිට බිස්නස් එක පටන් ගන්නයි තියෙන්නේ. ඉතින් මාත් එක්ක ඇවිල්ලා ඉන්නවා රූම් එකක් රෙන්ට් කරන්න. කැෂියර් එකට ආවා. අම්මට දෙරි. 108.45 ගන්න ඕනේ. क्रेडिट कार्ड या दिख करे यार मैं रूम में करना है तो तुम्हारी शतासु हतरा Oh my god! ये आ गया था ये हटाई. अरे होली मोली डर्टी रूम रेंटल स्ट्रीट मुखद्देवनी අපෝ ඒ දෙයනේ මාර මිනිස්සුනේ අයියෝ සිරිවර්ධන අයියේ මෙහෙම කරනවද මොන අපරාධයක්ද අයියෝ මගේ කීයක් අයියෝ මගේ පෝච්චිය ගයිස් මං හිතුවේ නෑ මෙහෙම කරලා ඇති කියලා ගයිස් අයියෝ හරි කමන්නේ පැරමෙඩික් ටීම් මේ අන්තපුර ඉදි කැලි මෙතනම දාලා ගිහිල්ලා මේක ඇතුලේ කාලේ ඉන්නේ කවුද අප්පා අයියෝ මේ කාමරයක් නෙමෙයි කමන්නේ අක්කි කරන්නේ වගේ වැදගත් කොළ වුණත් පරක්කුලා දින්නේ ගන්නවා කුණු බක්කිට දාන්න අයියෝ සිරිවර්ධන අයියේ මේ කපල් ආවෙත් නෑ උනාට මේ තනි මිනිස්සු මෙහෙම කරනවද මං අයියෝ මට හොඳ රිවිව් එකක් එන්නේ අයියෝ කවුද අප්පා මේ ආලම් කරන්නයි කමයි ලැට් එකේ ඉන්න එක අයියෝ
අයියෝ ලේබල් කළාම ගිහිල්ලා ඩර්ටි කියලා. හරි නේද? අර මොකද්ද? හරි. $80 80 ගාණක් තිබ්බේ නෑ $80 ගාණක් තිබ්බේ ලොකු පොලිමක් ඇවිල්ලා බලන්න ගයිස් රුපියල් 8ක රෙන්ටල් කොස්ට් එකක් ගිහිල්ලා තියෙනවා 77ක් දෙන්න ඕනි 50යි 60යි 70යි දෙන්න තිබ්බ එක තේරුන්නේ නැහැ ගයිස් වෙන 100 කිව්වම මේකට කරන අපරාධ ගයිස් රූම් ගත්තර ගමන් නැහැ ගයිස් අපරාධ වැඩ කරන්න එපා ගයිස් 62.50යි මට දීලා තියෙන්නේ $90 නෑ 96ක් මම දෙන්න ඕනේ $50යි පටන් ගත්ත විතරයි හංගි 680 මේ කෑෂ් පේමන්ට් දෙන අය නා හරි කරදරයක් 23.20ක් මම දෙන්න ඕනේ යාට ආපස්සට ඒවත් මාත් එක්ක ඇවිල්ලා 5.89 වැරදුනා හරි ගයිස් තාම 150ක මේකක් පෙන්න මේ පේමන්ට් එක කළා ටක් ගාලා කොහොමද දැම්මත් තුනෝ බන්නේ පොඩ්ඩක් බලමු ගයිස් අයියෝ වැඩ දුරාරිඩ් වැඩ අයියෝ අක්කා මනුස්සෙක් කියලා ආවනේ එළියට අයියෝ ඒ අක්කලා මනුස්සයෝ වගේ ඩයි තමයි වැඩ එපා මේ ලැට්ටේ කාලා ලැට්ටේ කඩඩ වේඩි දෙද්දී ඔය මේ දුරලා එක්වට රිපෙයාර් කරන්න ඕනේ. දුර වෙවුනේ කියලා නැත්නම් රෙඩ් කවරි අප්පා. ඉක් බඩු යුරෝ එඩ් යද්දි ගයිස්. අයයට 80ක් දෙන්න ඕනේ. Tali Allah Tali Allah 120යිද මල්ලි ඉතුරු දෙඩ්ඩෝල යාට මොනවද මල්ලි එලා වගේ ඇවිල්ලා guys බඩම් සකයි guys අයියෝ මේ පුටුව හැමතිස්සේ අයියෝ සිරිවර්ධනයි දුරවම් කවුට්ට බම්බු ගන්න කියන්නේ රමේෂ් කල්ලා අයියෝ මේ බල් පොච්ච කලික් කරලා දෙද්දෙත් අයියෝ කවුද මේ පුටු පෙල්ල එක කළු අවතාරේ දැන් ඉන්නේ රූම් එකේ මියා චෙක් අවුට් එකට ඉන්න ඕනි කොහමද බලනවා මියා යන්න කලින් මියාමයි රූම් එකට මොනවා කරන්නේ අයියෝ ලැට් එක ඇවිල්ලත් අයියෝ මෙතන චූ කරලා ගිහින්
ගයිස් ඉතින් මේක මේ ආම්බෙන් හම්බෙච්ච ගේම් එක මම හිතුවේ නෑ මේව අත සෙට් කියලා මේ ගේම් එකේ ඉන්නවද ටට්ටට්ට අංගි පොඩ්ඩක් බිසි නංගි පොඩ්ඩක් ඉන්න අංගි වාට කාමරයක් දීලා තියෙන්නේ ඔය මේ ඩැෆ්නි අක්කේ අම්මයි ෂත 78යි හරි මට පොඩි රෙස්ට් එකක් තියෙනවා දැන් ඉතින් මේකට තමයි ගිය අක්කා අක්කේ අඩේ අක්කේ පුටු බෙල්ලක් දෙපා අක්කේ අයියෝ දොර අරිද්ද අක්කේ අයියෝ වගේ කාවරේ අයියෝ ඉතින් චොකලට් එක රෙඩ් ඇඩේ චොකලට් එකක් අපි කෙන්න මුනේද ආයෙ කරන්නත් තියෙනවා ගයිස් ප්‍රොඩක්ට් වලට අපි චොකලට් ටිකක් දාලා අපි හෙට උදේට මෙව්වත් ඕනිනවා මේ ඔක්කොම දාමු අපි very stretch till I like that day. Pardon. Hari. ඉතින් guys දැන් අපි හොටෙල් එක වහන්න ඕනි. මේකේ අක්කා ඉන්නවා මේකේ අයියා ඉන්නවා. අයියයි දුවක්කයි මම උඩ ටික බෙල්ලනවා ඉතින් යෝකේ your hotel is closed open it to sell product කියවන්නේ නැහැ ඉතින් මාකට් ප්‍රයිස් එක 2.80ට හරි ප්‍රශ්නයක් නැහැ. තරම් ප්‍රශ්නයක් නැහැ. නෙමෙයි. මේකත් ගන්න බැරිද? ඔක්මෝ. අයියෝ කළුව අයියෝ වය කරනවද කළුව අයියේ. ඊ සල්ලි දීලා අයියෝ. සල්ලි දීලා නේද ඉතින් මේ මොකද්ද අයියෝ චෙබෙල්ල ඒයි මේ මල් පුච්චි මන් තියනවා ගයිස් වෙන තැනක මේ අක්ක දොර හරිද බලාගෙන ඉන්න ඕනි සාලු දාලා ගිහිල්ලා ඊ කොළ පාටයි කුණු එකයි අර අයියෝ මේක ඇතුලේ කාලා අයියා බූට් කාලා ලියුමක් කියලා දාලා ගිහිල්ලා මේ යකා ෆොටෝ එකක් පෙන්නන්න මේ ඇන්ටි දොරම් මේක හදන්න ඕනේ ඩෙලිවරි එක උත්තාවා හරියට ආවේ වෙන්න මේක ගිහින් තියන්න ඕනි ගයිස් මේක මෙතන කැඩෙනවා මුන් අතින් අඩ කළුවක්කා දුක්කා අයියෝ චෝකල්ලා දාලා ඉන්න යාර අයියෝ සිරිවර්දරයි අයියෝ ඕ පුටුව පැක් කරලා තෙල් ගල්ලා හරියන්නේ නැහැ මනුස්සයෝ බිත්තරට තව ලං කරන්න
අයියෝ මේ අක්කලට අයියෝ කොල්ල දාලා ගිහිල්ලා මේ අක්කලා ඇන්දේ චූ කරලා නෑ මෙතන බයිද්දි චූ ගිහිල්ලා මේ බැරි උයාගෙන කන්නේ මේ රූම් එක හදලා දී පිරිසිදු කරලා උයාගෙන කන්නේ මේක ඇතුලේ ඉන්නේ ඩර්ටි කියලා ගාලා දී එලා බෙඩක් ආව ටස්ක් එක වැට කුරියර් අයියත් ඇවිල්ලා ගිහිල්ලා බඩු ටික කරලා දාලා ගිහිල්ලා අයි කස්සාවනේ මේ ගයිස් ඉතින් ගයිස් ගේම් එක අපිට දිගටම තියෙන මේ වගේ ප්ලේ කරන්න එකක් ඉතුරු කරා ඒක ක්ලෝස් කරලා අපි දාමු නෑ පළවෙනි දවසේ ඉතින් පළවෙනි දවසේ ගේම් එක ඉවරයි පළවෙනි දවසේ නෑ ගේම් එක පළවෙනි දවස ඉවරයි දෙවෙනි දවස පටන් ගන්න දන්නේ ඉතින් මං හිතනවා ගේම් එක මොන වගේ ගේම් එකක්ද කියලා දකින්න ඇති අපිට ඉතින් මේ ප්‍රයිස් රේන්ජ් වෙනස් කරලා ඉස්සරහට ඒ විදිහට හදාගෙන යන්න පුළුවන් මෙන්න මේ ලේබල් අයින් කරගන්න ඕනේ මේ රූම් වල තියෙන අපි පුළුවන් තරම් හොඳට තියාගෙන හිටියොත් අපේ ඉතින් මෙන්න මේ රේට්ස් වැඩි වෙනවා දැනට ඔයාලට පේනවා ඇති මම එක දවසෙන් එක දරුවක් වැඩි කරගත් ඒ විදිහට ඉතින් අපිට පුළුවන් රේට්ස් වැඩි කරගන්න ගේම් එකත් ලැග් වෙනවා ඉතින් මම අදට නවතිනවා අපි ආය අලුත් ගේම් එකකින් හම්බෙමු සුබ දවසක් ඉතින් subscribe කරන්න like කරන්න ගේම් ප්ලේ තවත් බලන්න බෙල් බටන් එක හිට් කරලා තියාගන්න bye bye